අමාරු තැනක් ආව ගමන් අතෑරලා දාන්න හින්දා තමයි අතෑරලා දාන්න නැති මිනිසුන්ට මේ වැඩේ ලේසි වෙන්නේ. මොකද මේ විභාගේ 80000ක් ලිව්වට A level physics paper 80000ක් ලියන. හරි 80000ටත් වැඩි. ඒ 4000ක් වගේ තමයි තියෙන්නේ උඩරින්. සමහර අවුරුදු 3000යි. ඉතින් ඉංජිනේරින් මෙඩිසින් යන්නේ සාමාන්‍යයෙන් ලියන ගානෙන් ඒ පොත රිසල්ට් එකක් ගන්න ලියන ගානෙන් 6ක් 7ක්. ඒ අනිත් ඒවුන්ට බැරි හින්දා නෙමෙයි. මේක අකණ්ඩව අල්ලන් ඉන්නේ නැති හින්දා. ඒතර අර 100ට 6 7 කියන්නේ ඇත්තට මොකෙන් ඉතුරු වෙන්නේ උන් ටික. ඔය 83000න් 20000ක් විතරම කිසිම දෙයක් දන්නේ නැතුව තමයි ගිහින් විභාගෙට ඉඳ ගන්න. ඒ කියන්නේ කිසිම වැඩක් කරන්න නැතුව මොනවා හරි කරලා නිකන් ප්‍රාතිහාර්යයක් වෙලා පාස් වෙයි කියලා හිතාගෙන ගිහින් ලියන ගමන් තමයි 20000ක් විතර ඉන්නේ. 20000ක් විතර ඉන්නේ. මොනවා හරි දේවල් ටිකක් ගිය සතියේ බලාගෙන යාන්ත්‍ර විද්‍යාව කියලා පාඩමක් තියෙනවා කියලා සති 3කට විතර කලින් දැනගත්තේ උන් තමයි තව 10000ක් විතර ඉන්නේ. ඒත් මේකෙන් ලේසි ඉංජිනේරින් මෙඩිසින් යන්න. ගම්පහ දිස්ත්‍රික්ක ABCත් යනවනේ මෙඩිසින් මේ පාර. ගිය පාරත් ගියා. සමහර හැමෝම නෙමෙයි ABC. ABC රිසල්ට්ස් තියෙනවා මෙඩිසින් යන. හරි. ABC කියන්නේ ලකුණු කීයද කියන්නකෝ ABC කියන්නේ. A එකෙන් 75යි, B එකෙන් 65යි, C එකෙන් 55යි. හරි මේ ලකුණුම යන්නේ නැති වෙයි. මීට වඩා චුට්ටක් ලකුණු තියෙන්න ඕන වෙයි. නමුත් ABC කියන්නේ කීයද ලකුණු තියෙන්නේ? අඩුම ගානේ මීට වඩා චුට්ටක් වැඩියෙන් ලකුණු 30යට 55 65 කියන්නේ 110යි 120යි 120යි 195යි 300න් 195යි 300න් 195ම නම් යන්නේ නැති වෙයි. නමුත් 200 210 කියන්නේ 166යි පුළුවන් සබ්ජෙක්ට් එකේ. කියන්නේ මුළු වැඩෙන් 166ක් විතරයි. 300න් 200ක් විතර. 166ක් විතර. ඊන් තමයි පුළුවන් වෙන්නේ මේ වැඩේ කරගන්න. ABC ගන්න හැමෝම යන්නේ නැහැ. ඒතකොට මේ තර්කයේදී චූටි අවුලක් තියෙනවා. නමුත් ආසන්නව 166ක් ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ නැහැ. පුළුවන් ටික කියන්නේ පුළුවන් ටික හොඳින් පුළුවන් කරගන්න අනිත් ටික අවබෝධයක් තියාගන්න. එච්චරයි. බය වෙන්න එපා මේක කරන්න පුළුවන්. අර එකම දේ ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් කඩාගෙන වැටෙනවා බැරි වෙයි කියලා. මගෙන් ළමයි ඇවිල්ලා දවස් මගෙන් අහන වැඩි මේ පොලිමේ ඉඳලා හම්බෙන්න පොලිමේ ඉඳලා ඇවිල්ලා විනාඩි 35ක් විතර පොලිමේ ඉඳලා ඇවිල්ලා මගෙන් අහනවා. දැන් ඔය ළමයි ගොඩක් හම්බ වෙනවට පොලිමක් තියෙනවනේ. දැන් ඔයත් තිබ්බේ 35ක් විතර ළඟෙන් අහනවා සර් මට මේක කරන්න පුළුවන් වේද කියලා. වෙන ප්‍රශ්නයක් නැහැ අහන්නේ. ඒක තමයි අහන්නේ. තමන්ව සැක කරන්න එපා ඔච්චර. තමන් බාණ්ඩ අපිව සැක කරන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. හැම එකම අපිට කියන්නේ අපිට බෑ කියලානේ. හැම එකම හිතන් ඉන්නේ අපිට බෑ කියලා. ඉතින් අපිත් අපිව සැක කරනවා නම් අපිට කරන්න බෑ. කලින්ම ඔයාව විශ්වාස කරලා ඉන්න. ඔයා කොහොම හරි මේක කරනවා. කොහොම හරි කරනවා. කොහොම හරි කරනවා එච්චරයි. මොනවා හරි කරලා මේක කරනවා. අමාරු තැන් තියෙයි, කෙලවෙන තැන් තියෙයි, ගණන් 10ක් හදදී 10න් වරදී ගිය සතියේ පාඩම් කරපු එක මේ සතියේ මතක නැති වෙයි. පේපර් දෙකක් තුනක් ලියද්දි පළවෙනි පේපරේට 18යි තුන්වෙනි පේපරේට 5යි වෙයි. වෙන්න පුළුවන් උපරිම නරක දේවල් වෙයි. ඒත් ඔයා කොහොම හරි මේක කරනවා. එහෙම ටාගට් එකක් ගහන්න පුළුවන් වුණාට පස්සේ හිතන්නකෝ දැන් ඔයා ඊට පස්සේ මේක කොහොම හරි කරාට පස්සේ ඔයාගේ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය මට නම් අදටත් තියෙන මේ විශ්වාසය විතරයි. මට ඒ ලෙවල් මුල් කාලේ අවුල් ගියා. අන්තිම කාලේ වැඩ කරා. අන්තිම කාලේ වැඩ කරද්දි මං හිතාගත්තා මං කොහොම හරි මේක කරනවා කියලා. කොහොම හරි කරනවා කියලා හිතාගෙන කරා. දැන් මං දන්නවා මට මොකක් ඕන නම් මට කරන්න පුළුවන් කියලා. මං අනිවාර්යෙන් අත්ත ගහන දේ හරියට කරනවා එච්චරයි. ආයි මොකද්ද ශේස්ත්‍රේ මං අනිවාර්යෙන් එක වෙලා තමයි ඉවර කරන්නේ. ඒක මගේ කොන්ෆිඩන්ස්. ඒ කොන්ෆිඩන්ස් හැදෙන්නේ මොකක් හරි සීන් එකකින්. නිකන් හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ මොකක් හරි සිද්ධියකින්. ওই සිද්ධිය තමයි මේකදී ඒ ලෙවල්. මොකද අන්තිමට ඉංජිනේරින් මෙඩිසින් යන එක විතරක් නෙමෙයිනේ වැඩේ. ලොකු ටාගට් එකකට යන එකනේ මේකේ තියෙන්නේ. ඔය කියන ගමනේදී Tamanට Taman ගැන තියෙන විශ්වාසය තමයි වටිනම දේ. Taman ගැන සැක කරන්න එපා. කවදාවත් කාගෙන්වත් අහන්න එපා ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා. වෙන 1000ක් කිව්වත් ඔයාට මේක කරන්න බෑ කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයාට මේක කරන්න පුළුවන් කියලා. එච්චරයි. Tamanට Tamanව සතුටෙක් කරගන්න එපා. Tamanවම හතුරෙක් කරගන්න එපා මේකේ. හරි? ටක් ගාලා ඉන්න වැඩේට.